නේ යාළුවනේ අද මම ඔයගලන්ට වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. මේක මගේ වීඩියෝ එකක් නෙමෙයි මේක වෙන වීඩියෝ එකකින් මම අර සමහර වෙලාවට ඉස්සර කරනවා වගේ වීඩියෝ ටිකක් කරන්න කියලා හිතුවා. ඒ කියන්නේ වෙන වීඩියෝ එකක් අරන් ඔයගලන්ට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න හිතුවා. කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මේක Honda car එකක්. අපි බලමු කොහොමද මේක මොකද්ද මේකේ ලෙඩේ. ඒ ටික බලමු. මේ Honda CR-V car එක Jeep එකක්. මේකේ දෝෂයේ චෙක් එන්ජින් ලයිට් එක පත් වෙනවා. ඉතින් අපි බලමු මොකද්ද ලෙඩේ කියලා. ඔයගොල්ලන්ට පේනවා එන්ජින් ලයිට් එක. අපි මේකේ එරර් කෝඩ් එක බලමු මොකද්ද කියලා. මේකේ කෝඩ් එකක් අපි ටෙම්පරරි කෝඩ් එක බලමු. ඔයගොල්ලන්ට පේනවා පර්මනන්ට් කෝඩ් එකකුත් තියෙනවා. පර්මනන්ට් එක P1077. ඒ කියන්නේ මේක ඉන්ටේක් රනර් කන්ට්‍රෝල් වෑල් එක ස්ටක් ෂෝට් කියලා තමයි මේකේ එරර් කෝඩ් එක එන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේකේ ඉන්ටේක් රනර් කන්ට්‍රෝල් වෑල් එකේ සොලනයිට් එක තමයි මේක. මේක තමයි අපි මුලින්ම චෙක් කරන්න යන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේ වැකියුම් ලයින් එක. මේක තමයි ඩයෆ්‍රෑම් එක. ඒ කියන්නේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක. ඒකේ බටර්ෆ්ලයි එක ඕපන් කරන එක. මෙතන පොඩි ඔයගොල්ලන්ට පේනවා දැනටම චූටියට පේනවා ඇති. මෙතන පොඩි හෝල් එකක් තියෙනවා. ඒ කියන්නේ පොඩි කැඩිල්ලක් තියෙනවා. පොඩි බෙන්ට් එකකුත් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකත් පොඩි ඒකත් ඒ දෝෂයට ඒ කියන්නේ එරර් කෝඩ් එක එන්න පුළුවන්. මොකද වැකියුම් මෙතනින් ලීක් වුණොත් ඒත් එරර් කෝඩ් එක එන්න පුළුවන්. කස්ටමර් මේකේ අරන් තියෙනවා. ඒ කියන්නේ අලුත් සොලනයිට් වෑල් එකක්. දැම්මට දෝෂය එහෙමමයි. ඔයගොල්ලන්ට පේනවා මෙතන ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක. ඒ කියන්නේ මේ සොලනයිට් වෑල් එක දෝෂ වුණාමත් ඒ ලෙඩේ එන්න පුළුවන්. අපි මුලින් බලමු මේකේ වැකියුම් ලයින් සිස්ටම් එක. මුලින්ම වැකියුම් ටික බලමු. වැකියුම් ලයින් එක බලලා ඊට පස්සේ අපි මේක එකෙන් එකට කොහොමද චෙක් කරන්න කියලා අපි බලමු. මේක චෙක් කරනකොට ඔයගොල්ලන්ට පේන ඇති මෙතන යට වැකියුම් ලයින් එක පොඩ්ඩක් ගැලවිලා තිබිලා තියෙනවා. අනිවාර්යෙන් ඒ වැකියුම් ලයින් එක ගැලවිලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ එරර් කෝඩ් එක එනවා. ඔයගොල්ලන්ට පේන ඇති මෙතන වැකියුම් ලයින් එක නිකම්ම ගැලවිලා ඒ කියන්නේ බුරුලේ තිබ්බේ. ඒකත් දෝෂය වෙන්න පුළුවන්. අනිවාර්යෙන් අපි මේ සිස්ටම් එක අපි කොච්චර වුණත් දැන් ආපහු A to Z චෙක් කරන්න ඕනේ. මොකද්ද? ඒක අපි මුලින්ම මේක වැකියුම් ලයින් එක තමයි චෙක් කරන්න වයරින් චෙක් කරන්න ඕනේ. අපි මුලින්ම වැකියුම් සොලනයිට් එක පොඩ්ඩක් බුරු කරලා මේ වැකියුම් ලයින් එක ගලව ගන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා මෙතන වැකියුම් ලයින් එක පොඩි ඩැමේජ් එකක් තියෙනවා. මෙතනින් වැකියුම් ලීක් වුණොත් ඒත් මේ එරර් කෝඩ් එක අනිවාර්යෙන් එනවා. කොහොමද අපි මේකට වෙන වැකියුම් ලයින් එකක් දාන්න ඕනේ. යට වැකියුම් ලයින් එක තමයි ඒ කියන්නේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකකින් එන වැකියුම් ලයින් එක මේ වැකියුම් ලයින් එක. ඒකෙන් වැකියුම් මේ සොලනයිට් එක නෝන සොලනයිට් එකෙන් ඩයෆ්‍රෑම් එකට වැකියුම් යෑමක් තමයි සිද්ධ වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේ වැකියුම් ගේජ් එකක් අරගෙන මුලින්ම කරන්නේ මේ ඩයෆ්‍රෑම් එක චෙක් කරන එක. මේකේ ඩයෆ්‍රෑම් එකේ කන්ඩිෂන් එක බලන්න තමයි මම දැන් යන්නේ. අපි මේකට වැකුම් ලබා දුන්නාම මේකේ සොලනයිට් එක ඕපන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේකේ ඩයෆ්‍රෑම් එක ඇදීමක් සිදු වෙනවා. ඇදීමක් ඇවිල්ලා මේක මේ ඒ කියන්නේ මේකේ දොර ඇරීම තමයි සිදු වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේකේ වැකුම් ලබා දෙනකොට මේකේ වැකුම් එක හෝල්ඩ් කරගෙන අල්ලගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ඩයෆ්‍රෑම් එක හොඳ නම් අනිවාර්යෙන් වැකුම් අල්ලගෙන ඉන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා මේකේ 10 chins මේක වගේ දීලා තියෙනවා. වැකුම් අල්ලගෙන ඉන්නවා. ඒ කියන්නේ අනිවාර්යෙන් ඩයෆ්‍රෑම් එක හොඳයි. මේකේ මොකද්ද වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් මේකේ මොකද්ද වෙන්නේ කියලා. මේක තමයි මේ ඩයෆ්‍රෑම් එක. ඒ කියන්නේ අර සොලනයිඩ් එකෙන් ඔයගොල්ලෝ දැක්ක මේ සොලනයිඩ් එක හරහා වැකුම් මේකට ලබා දෙනවා. මෙතනට වැකුම් ලබා දීමක් තමයි සිද්ධ වෙන්නේ. සොලනයිඩ් එකට ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකෙන් වැකුම් වෙනවා. මේකට වැකුම් ලබා දුන්නාම මෙන්න මෙතන තියෙන රොඩ් එක ඔයගොල්ලන්ට පේනවනේ මේ රොඩ් එක. මේ රොඩ් එක කනෙක්ට් කරලා තියෙන්නේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ඇතුලේ බටර්ෆ්ලයි එකට. ඒ කියන්නේ කාම්බර ඒ කියන්නේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකේ තියෙනවා නම් අපි හිතමු පිස්ටන් 4ක්. එතකොට 4ක් මේක ඇතුලේ තියෙනවා. මේ විදිහට 1 2 3 4 මේකේ කොටස් දෙකකින් තියෙන එකක්. ඒ කියන්නේ මේකේ මේ රොඩ් එක ඇදීම මගින් මේ ඇතුලේ තියෙන බටර්ෆ්ලයි එක අරින වහන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ? මේකෙන් කරන්නේ වැකුම් ලබා දුන්නාම මේ
ඇතුලේ තියෙන කාමරවල. ඒ කියන්නේ එන්ජින් එක ඇතුළත මේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකෙන් ඔක්සිජන් එන ප්‍රමාණය අඩු වැඩි කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පෙත්ත මෙහෙම ඇරීමක් වැසීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක කම්පියුටරේ මේ සෝලනයිට් එක මෙතන තියෙන සෝලනයිට් මම වීඩියෝ එකේ පෙන්නන සෝලනයිට් එක හරහා තමයි ඒක කරන්නේ. කම්පියුටරෙන් තමයි මේ වැකුම් ලයින් මේකේ කරන්ට් ලයින් දෙකක් එනවා. ඒ කරන්ට් ලයින් දෙකේ කන්ට්‍රෝල් කරනවා කම්පියුටරේ. කන්ට්‍රෝල් කරලා මේකට වැකුම් ලබා දෙනවා. මේක වැකුම් ලබා දුන්නා මේ ඩයල් ෆ්‍රේම් එකක් තියෙන්නේ. මේ ඩයල් ෆ්‍රේම් එක චෙක් කරපු එක තමයි අපි දැන් අර වීඩියෝ එකේ කරේ. මේ ඩයල් ෆ්‍රේම් එක හොඳ නම් ඒ කියන්නේ ඉරිලා නැත්තම් මේ ඇතුලේ ඩයල් ෆ්‍රේම් එක මේක වැකුම් අල්ලගෙන ඉන්නවා. ඉස්සෙල්ලා වීඩියෝ එකේ ඔයගොල්ලන්ට මම වීඩියෝ එකේ පෙන්නුවේ ඒක. එතකොට වැකුම් අල්ලගෙන ඉන්නවා කියන්නේ මේ ඩයල් ෆ්‍රේම් එක හොඳයි. ඩයල් ෆ්‍රේම් එක හොඳයි කියන්නේ මේක අනිවාර්යෙන් ඉස්සෙනවා පහත් වෙනවා කියලාම අපිට කියන්න බෑ. මොකද ඩයල් ෆ්‍රේම් එක හොඳ විතරයි. උනාට මේ ඇතුලේ මෙකැනිසම් එක වැඩ කියලා කියන්නත් බෑ. මේක වැඩ කරත් අපි හිතමු මේක වැඩ කරා කියලා මේක ඇතුලේ ඩැමේජ් වීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක හොඳට වැඩ කරා කියලාත් අපිට කියන්න බෑ මේක ඇතුලේ බටර්ෆ්ලයි එක. ඒ කියන්නේ කාමරය ඇරෙනවා වැහෙනවා කියලා කියන්නත් බෑ. උනාට අපිට ඒක සාමාන්‍යයෙන් 75ක් විතර කියන්න පුළුවන් මේක මේ ඩයල් ෆ්‍රේම් එක කොහොමද හොඳයි කියලා අපිට දන්නවා. ඒ උනාට ඇතුලේ වැඩ කරනවා කියලා කියන්න බෑ. ඒ වුණාට අපිට මේක මෙකැනිකල් ඔයගොල්ලෝට S2කින් විෂුවල් ඉන්ස්පෙක්ෂන් එකක් කරලා බලන්න පුළුවන් මේක මේ රොඩ් එක වැඩ කරන ඔයගොල්ලන්ට පේනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ සිස්ටම් එක මේ ටික ඔක්කොම හොඳයි කියලා. ඒ වුණාට මේ ඇතුලේ වැඩ කරනවා කියලා කියන්න බෑ. ඒ වුණාට ඔයගොල්ලන්ට අපිට සාමාන්‍ය නිගමනයකට එන්න පුළුවන් මේ ටික හොඳයි කියලා. මම ඔයගොල්ලන්ට පැහැදිලි කරේ දැන් මෙන්න මේක තමයි මේක ඒ කියන්නේ මේ ඩයල් ෆ්‍රේම් එක හොඳයි. ඒ කියන්නේ මොකද වැකුම් අල්ලගෙන ඉනවා. දැන් අපිට චෙක් කරන්න ඕනේ සෝලනයිට් එක. සෝලනයිට් එක අපිට චෙක් කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඕම් චෙක් කරන්න පුළුවන්, රෙසිස්ටන්ස් චෙක් කරන්න පුළුවන්. දැන් මම මේ වීඩියෝ එකේ පෙන්නන්නේ ඔයගොල්ලෝ රෙසිස්ටන්ස් චෙක් කරනවා. ඔයගොල්ලන්ට පේනවා මේකේ ඒ කියන්නේ ටර්මිනල් දෙකේ වයර් එක කනෙක්ටර් දෙකට අපිට ඕම් බලන්න පුළුවන්. ඒකේ රෙසිස්ටන්ස් බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා මේකේ රෙසිස්ටන්ස් අගයක් පේන්නනවා. ඒ කියන්නේ රෙසිස්ටන්ස් පෙන්නනවා කියන්නේ මේක යම් කිසි මට්ටමක හොඳයි කියන එක. ඒකත් මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් මොකද්ද වෙන්නේ කියලා. සෝලනයිට් එකේ රෙසිස්ටන්ස් චෙක් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්න සෝලනයිට් එක ඇතුලේ තියෙන කොයිල් එක. ඒ කියන්නේ මේ සෝලනයිට් එක ඇතුලේ මේ සෝලනයිට් එක ඇතුලේ කොයිල් එකක් තියෙනවා. මේ කොයිල් එකේ වයින්ඩින් දෙක තමයි ඔය එළිය ටර්මිනල් එක හරහා එළියට එන්නේ. එතකොට අපි මල්ටිමීටරේ තියලා බලන්නේ මෙන්න මේ වයර් එකයි මේ වයර් එකයි කන්ඩිෂන් එක. එතකොට රෙසිස්ටන්ස් අගයක් පෙන්නනවා කියන්නේ ඕම් අගයක්. කියන්නේ සාමාන්‍යයෙන් මේ සෝලනයිට් එකට ආවේනික අගයක් තියෙනවා. අපි හිතමු සාමාන්‍යයෙන් රෙසිස්ටන්ස් 10යි ඉඳන් 20යි අතර ඕම් පෙන්වන්න ඕනේ කියලා. ඒ කියන්නේ 10යි 20 අතර ඕම් අගයක් පෙන්වන්න ඕනේ. එතකොට මේක කියන්නේ මේ සෝලනයිට් එකේ වැලියු එක. ඒ අතර අගයක් පෙන්වන්න ඕන. මල්ටිමීටරේ අපි ඕම් බැලුවාම මේකේ ඔයගොල්ලන්ට පෙන්වනවා ඕම් අගේ පෙන්වුවා. ඒ අගේ බැලුවාම මේ අගේ පෙන්වනවා නම් ඒ සෝලනයිට් එක අපිට කියන්න පුළුවන් මේ වයින්ඩින් එක හොඳයි කියලා. ඒකෙන් කියන්න බෑ සෝලනයිට් එක වැඩ කරනවා කියලා. ඒ වුණාට අපිට ඒකෙනුත් 75ක් කියන්න පුළුවන් මේ වයින්ඩින් එක හොඳයි වැඩ කරනවා කියලා. මේ වයින්ඩින් එක ඇතුලෙන් ඕපන් වුණොත් ඔයගොල්ලෝ හිතන්න ඇතුලෙන් මෙතන කොහෙන් හරි ඩැමේජ් එකක් වෙලා ඕපන් වුණා කියලා. එතකොට මේ ඕම් අගය ඔයගොල්ලෝ මෙහෙම බැලුවාම මෙතනින් පෙන්නන්නේ නැහැ. එතකොට මේ විදිහට ඕපන් ලූප් කියලා වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පෙන්නන්නේ නැත්නම් අපි හිතමු මේ වයරින් එක ඇතුලෙන් ඩැමේජ් හයි රෙසිස්ටන්ස් අගයක් ඇවිල්ලා තියෙනවා කියලා මේක මොකක් හරි ඩැමේජ් එකක් කියලා. එතකොට මේ පෙන්නන 10 අපිට පෙන්නන්න ඕනේ. දැන් සාමාන්‍ය මේක වැලියු එක 10යි 20යිනේ. එතකොට අපිට පෙන්වන්න පුළුවන් CI ඕම් කියලා. එහෙම පෙන්වන්න පුළුවන්. ඒකයි තමයි අපි මේ සෝලනයිට් එකෙන් බැලුවේ. කියන්නේ මොකද්ද අපි බලන්නේ මේකේ කන්ඩිෂන් එක, කොයිල් එකේ කන්ඩිෂන් එක. එතකොට අපිට ඒකෙනුත් යම් කිසි නිගමනයකට එන්න පුළුවන් මේ සෝලනයිට් එක හොඳයි කියලා. එතකොට මේ වීඩියෝ එකෙන් දැන් අපි බැලුවා මේකේ රෙසිස්ටන්ස් අගය. රෙසිස්ටන්ස් අගය හොඳයි. එතකොට අපිට කියත හැකි මේ සෝලනයිට් එක හොඳයි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේකට මේ වෑල් එකට පවර් එක ග්‍රවුන්ඩ් එර්ත් එක එනවාද කියලා. ඒ කියන්නේ කම්පියුටරෙන් කරන්ට් එක හරි එක වයර් එකක් හරි වයර් දෙකම හරි කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපි බලන්න ඕනේ දැන් මම මේකෙන් කරන්නේ අපි මේකට ඩිරෙක්ට් කරන්ට් එක දීලා තමයි මේ බලන්න යන්නේ. මම ඔයගොල්ලෝ පෙන්නන්නම්. දැන් ඒ කියන්නේ මේ පවර් ප්‍රෝබ් එකකින් ඔයගොල්ලන්ට පේනවා රිනේ එක දුන්නා. රිනේ එක දීලා ධන එක දෙන්න ඕනේ. ධන එක පවර් ප්‍රෝබ් එක හරහා දෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා. එතකොට මේ සෝලනයිට් එක වැඩ කරනවා ඔයගොල්ලන්ට දැනෙනවා. සෝලනයිට් එක ටික් ටික් ගාලා සද්දයක් එන්න ඕනේ. ඒ කියන්නේ සෝලනයිට් එක ඕපන් වෙනවා ක්ලෝස් වෙනවා ඔයගොල්ලන්ට දැනෙනවා. එහෙන් බලන්න පුළුවන් අපිට මේ සෝලනයිට් එක වැඩ කරනවාද කියලා. ඊට පස්සේ අපි බලන්න ඕනේ යාට වැකුම් ලයින් එක. වැකුම් ලයින් එක හොඳයිද කියලාත් බලන්න ඕනේ. මොකද මේ වැකුම් ලයින් එක මේ සෝලනයිට් එකට ආවොත් තමයි
අපි හිතමු ඉන්ටෙක් එකේ කොයි හරි වැකුම් බටේ ඩැමේජ් වෙලා එන්නේ නැත්නම් මේ සිස්ටම් එක හරියන්නේ නැහැ. අනිවාර්යෙන් වයරින් එක කියන්නේ දැන් අපි නිකන් ඩිරෙක්ට් දීලා බැලුවා මේක වැඩ කරනවද කියලා. ඔයගොල්ලන්ට පේනවා දැන් මේකේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම ආපහු අර වැකුම් හෝස් එකක් දාලා මේ චෙක් කරන්න යන්නේ. ඒ කියන්නේ සිස්ටම් එක මේකේ වැකුම් ලයින් එක ඔයගොල්ලන්ට පේනවා ඩැමේජ් වෙලා තියෙන්නේ. මොකද මේ ඔය පොඩි ලීක් එක වුණත් ඇති අනිවාර්යෙන් මේ සිස්ටම් එක වැඩ කරන්නේ නැති වෙන්න. මේ පින් දෙක අනිවාර්යෙන් ඒ කියන්නේ පින් දෙක ඔයගොල්ලන්ට කන්ටිනියුටි බලුවා අපි දැන්. ඒ වගේම අපි ඩිරෙක්ට් කරන්ට් එකක් දීලා සොලනයිට් එක වැඩද කියලා බලලා සොලනයිට් එක වැඩ කරනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට දැනෙනවා ටික් ටික් ගාලා සද්දෙකුත් එනවා. ඒ වගේම සොලනයිට් එකේ පොඩි වයිබ්‍රේට් එකක් එනවා. ඒක දෙන ගමන් අපිට වැකුම් චෙක් එකක් කරාද බලන්න පුළුවන්. දැන් අපි චෙක් එන්ජින් ලයිට් එක ක්ලියර් කරලා බලමු. මොකෝ මේකේ ඔක්කොම හොඳයි. වැකුම් ලයින් එකේ අර ඩැමේජ් එක තමයි තිබ්බේ. වැකුම් ලයින් එකේ ඩැමේජ් එක අනිවාර්යෙන් හේතුවක් වෙන්න පුළුවන් මේ එරර් කෝඩ් එකේ එන්න. දැන් සිස්ටම් එකේ මේක ක්ලියර් කරලා බලන්න ඕනේ මේකේ එරර් එනවද කියලා. දැන් අපි මේකේ එරර් කෝඩ් එක ඉරේස් කරලා බලන්න හදන්නේ. ඔයගොල්ලන්ට පේන එරර් කෝඩ් එක තියෙනවා. ඔක P1077. දැන් අපි ඒක ක්ලියර් කරලා බලමු. ක්ලියර් කරලා එන්ජින් එක ස්ටාර්ට් කරලා බලන්න ඕනේ. අනිවාර්යයෙන් අපි මේක කරේ දැන් වැකුම් ලයින් එක චෙක් කරලා සොලනයිට් එක මැනුවලි චෙක් කරලා බලපු එක විතරයි. මොකද අපිට එරර් එකක් දැක්කා මේකේ වැකුම් ලයින් එකේ හෝල් එකක් තියෙනවා පොඩි ඩැමේජ් එකක්. ඒ නිසා අනිවාර්යෙන් අපි මේක දාලා ආපහු එන්ජින් එක ස්ටාර්ට් කරලා බලන්න ඕනේ එරර් කෝඩ් එක එනවද කියලා. පොඩ්ඩක් එන්ජින් එක මේ අපිට ඒකේ එරර් කෝඩ් එක තියෙනවා නම් අනිවාර්යෙන් ඒ කියන්නේ වෙන එරර් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ආපහු ඒ එරර් කෝඩ් එක එනවා. අපි මේක දැන් එරර් කෝඩ් එක ක්ලියර් කරලා බලමු. දැන් එන්ජින් එක ටර්න් ඔෆ් කරලා එන්ජින් එක ස්ටාර්ට් කරනවා. අර එන්ජින් ලයිට් එක ගියා. අපි බලන්න ඕනේ ආපහු එරර් කෝඩ් එක එනවද කියලා. මේකේ ඉන්ටෙක් කරන කන්ට්‍රෝල් වෑල් එකේ ඒ කියන්නේ අපිට කියන්න බෑ සම්පූර්ණ මම අර කිව්වා වගේ ඉන්ටෙක් ඒ කියන්නේ මැනිෆෝල්ඩ් එක ඇතුලේ ඩෝස් එකක් වෙන්නත් පුළුවන්. ඒක හිර වෙලා තියෙන පුළුවන් කාබන් බිල්ඩ් අප් වෙලා ඒක හිර වෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් මේකේ බලන්න ඕනේ මම මේක සාමාන්‍ය යම් කිසි මට්ටමක ඔයගොල්ලන්ට පෙන්නුවේ ඉන්ටෙක් කරන කන්ට්‍රෝල් වෑල් එකක් කොහොමද වැඩ කරන්නේ කොහොමද ටෙස්ට් කරන්නේ කියලා.